Hello traders, good evening. ඉතින් traders Sunday and Saturday මෙන්න මේ දවස් දෙක ඇතුළත මාකට් එකට මෙන්න මේ යුද්ධමය තත්ත්වය නැවත පොඩ්ඩක් උද්ගත වීමක් තමයි පෙන්눔 කරන්නේ. ඉතින් අපි බලමු මේ recent update කිහිපයක්ම මේ war එක පිළිබඳව ඇති වෙච්චි. Iran says no date set future talk with US as the two sides work on a deal. ඉතින් ඒ වගේම තමයි international business CNBC side එකේ තියෙනවා Iran says Strait Hormuz is closed again. ඉතින් මෙන්න මේ Trump and Iran අතර ඇති වෙලා තියෙන මෙන්න මේ යුද්ධමය තත්ත්වය මෙන්න මේ oil price එහෙම නැත්නම් මේ energy prices වැඩි වුණා. එහෙම නැත්නම් මේ global inflation වැඩි වෙන්න හේතුවක් වෙච්චි මෙන්න මේ යුද්ධමය තත්ත්වය නැවත පොඩ්ඩක් උද්ගත වීමක් තමයි වෙන්නේ. මේ last week එකේ මෙයාලගේ recent update එක වෙච්චි මේ Hormuz සමුද්‍ර සන්ධිය එහෙම නැත්නම් මෙන්න මේ oil ගමනාගමනය සිදු වෙන මේන්ම පොයින්ට් එක වෙච්චි මේ Hormuz සමුද්‍ර සන්ධිය මෙලා ඕපන් කරා oil සප්ලයි එකට. ඉතින් නැවත මෙන්න මේ US and Iran අතර ඇති වෙච්චි සාකච්ඡා කිහිපයක් මත යාලා එකග වුණ ඩීල්ස් වලට මෙන්න මේ ට්‍රම්ප්ගේ මතවාද කිහිපයකින් පසුව මෙලා නැවත මෙන්න මේ Hormuz සමුද්‍ර සන්ධිය නැවත ක්ලෝස් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි investing.com site එකට දාලා Trump says Iran case fire could be end by the Wednesday if it is not deal reached. ඉතින් මෙන්න මේ Wednesday එහෙම නැත්නම් next week එකේ බදාදා වෙද්දි මෙන්න මේ case fire එක මෙලා deal වලට එකඟ වුනේ නැත්නම් මේක ඇවිල්ලා valid නැති date එකක් බවට තමයි පත් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි Trump, unfortunately, we will have to start dropping bombs on Iran again. I think it's going to be happen. ඉතින් මෙන්න මේ වගේ අප්ඩේට් කිහිපයක්ම දැන් මාකට් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා මේ Sunday and Saturday කියන දවස් කිහිපය ඇතුළත එහෙම නැත්නම් මේ දවස් දෙක ඇතුළත හැම වීක් එකකම වගේම මෙන්න මේ war එක ඇති වුණාන් පස්සේ ඇති වෙච්ච හැම වීක් එකකින්ම වගේම අප්ඩේට්ස් ලැබෙනවා. ඉතින් මාකට් එකට මේක කොහොමද එක්ස්පෙක්ට් වෙන්නේ? මේක කොහොමද ප්‍රයිස් වෙන්නේ? ඉතින් මම එක්ස්පෙක්ට් කරනවා ප්‍රයිස් සෙක්ෂන් වයිස් and fundamental wise ඔයාලා දන්නා මෙන්න මේ strong momentum එක ක්‍රියේට් උනේ මේ Hormuz සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමෙන් පස්සේ. ඉතින් ඒ වගේම තමයි දැන් sentiment එක ක්‍රියේට් වෙනවා. මොකක්ද? geopolitical outlook එක ක්‍රියේට් වෙනවා. මෙන්න මේ Hormuz සමුද්‍ර සන්ධිය නැවත වසා දමනවා. එතකොට මොකද වෙන්නේ? මේ oil prices එහෙම නැත්නම් energy prices නැවත ඉහළ යනවා. ඉතින් මෙන්න මේ stocks ගත්තොත් අපි මෙන්න මේ all time high එකක් හදපු stock momentum එක බොහෝ දුරට නැවත මෙන්න මේ හදපු creative buy momentum එකම recover කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ යුද්ධමය තත්ත්වය දැන් පොඩ්ඩක් වෙනස් අතකින් අපිට හිතන්න පුළුවන්. මොකක්ද මං එහෙම කියන්න හේතුව? ඉතින් මේ වගේ මාකට් අප්ඩේට් දිගින් දිගටම වෙනස් වීම මත ඒ කියන්නේ දවස් දෙකක් ඇතුළත මෙයාලා කියනවා අපි යුද්ධමය තත්ත්වය කන්ටිනියු කරනවා. ඊට පස්සේ next day එකේ මෙයාලා අපව announce කරනවා අපි අපව නැවත ඕපන් කරනවා අපේ Hormuz සමුද්‍ර සන්ධිය. එතකොට නැවත දවස් දෙකකින් පස්සේ කියනවා ඔව් අපි නැවතත් ක්ලෝස් කරනවා. ඉතින් මෙන්න මේ වගේ certain news දිගින් දිගට වෙන්න ගත්තොත් මේවා මාකට් එකට ගොඩාක් දුරට price වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි. අලුත් sentiment එකක් එහෙම නැත්නම් අලුත් sentiment එකක් create වෙන්නේ නැතුව ඒ කියන්නේ new creative outlook එකක් ඒ කියන්නේ impact එකක් වෙන්න ඕනේ මේක පොඩ්ඩක් aggressive විදිහට oil පැත්තට aggressive විදිහට impact එකක් වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැති තාක්කල් මම හිතනවා තව සති කිහිපයක් ඇතුළත මේ විදිහටම අප්ඩේට් එක කන්ටිනියු වුණොත් මෙන්න මේ ලැබෙන අප්ඩේට් කිසිම දෙයක් මාකට් එකට ඉම්පැක්ට් වෙන්නේ නැති වෙයි කියලා. ඉතින් ඉන්වෙස්ටර්ස් ට්‍රස්ට් එක දැන් තියෙන්නේ මෙන්න මේ oil price එක කෙරෙහි. ඉතින් ඔයාලා දන්නවා මෙන්න මේ oil drop එකට reason එක උනේත් මෙන්න මේ හැදිච්ච oil drop එකට reason එක උනේත් මෙන්න මේ Hormuz සමුද්‍ර සන්ධිය විවෘත කිරීම නිසා. ඉතින් ඒ oil drop උනේ මම මේක කලින් වීඩියෝත් එක්ස්ප්ලেইন කරලා තියෙනවා ඔයාලට. මේ oil drop වෙන්න හේතුව තමයි මේ Hormuz සමුද්‍ර සන්ධිය විවෘත කිරීමෙන් පස්සේ මෙලගේ oil supply එක නැවත කන්ටිනියු කරන්න පුළුවන්. ඉතින් මේ supply එක වැඩි වීමත් එක්ක ඉල්ලුමට තියෙන supply එකට ලැබෙන නිසා මේ oil price එක නැවත drop වුණා. right දැන් මේ oil price එකට මොකක්ද වෙන්න පුළුවන්? ඉතින් මේ Hormuz සමුද්‍ර සන්ධිය නැවත වැසීම නිසා නැවත මෙයාලා ක්ලෝස් කිරීම නිසා මම එක්ස්පෙක්ට් කරනවා මෙන්න මේ oil price එක නැවත 88 90 කියන ලෙවල්ස් වලටම ඩිමාන්ඩ් වෙයි කියලා. ඉතින් ඒ වගේම තමයි නැවත මෙයාලා අප්ඩේට් එකක් දුන්නොත් ඔව් අපි නැවත මෙයාලගේ ඩීල් එක එකඟ වෙලා මෙන්න මේ බදාදා දිනේ වෙද්දි මෙයාලා කියනවා වගේ බදාදා දිනේ වෙද්දි නැවත මෙයාලගේ ඩීල් එක එකඟ වෙලා අපි Hormuz සමුද්‍ර සන්ධිය නැවත විවෘත කරනවා oil supply එකට කියලා කිව්වොත් මෙන්න මේ discount price වලින් නැවත oil drop වෙනවා. ඉතින් මෙන්න මේ වගේ geopolitical update මේ දවස්වල දිගින් දිගටම වෙනස් වෙනවා. ඒ කියන්නේ දවස් දෙකක්, දවස් තුනක්, දවස් හතරක් ඇතුළත මෙන්න මේ geopolitical update
up and down. ඉතින් අපිට මේ වෙලාවේදී trade opportunities වලට යන්න බෑ මේ වෙලාවේ market expect. මොකද මෙයාලගේ recent update එක තියෙන්නේ දවස් 2කට නැවත ඒ update එක දවස් 2කට change වෙනවා. ඉතින් මම expect කරන්නේ දැන් බොහෝ දුරට තව සති කිහිපයක් ඇතුළත මේ විදිහට update ටික continue වුණොත් මෙන්න මේ ලැබෙන update market වලට price in වෙන්නේ නැති වෙයි. ඉතින් sell off trend එක ගොඩක් දුරට continue වෙයි. මොකද මේ war එක දැන් දිගින් දිගටම continue වුණා. ඉතින් මේ continue වීමත් සමගම energy prices ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම global inflation එක ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ global inflation ඉහළ යාම නිසා නැවත inflation හැම රටකම වගේම inflation එක ඉහළ යනවා. ඉතින් මේ හැම update එකක්ම අපි මෙන්න මේ money hunt premium group එකේ වගේම money hunt free group එකෙත් මම update කරනවා. ඉතින් ඔයාලට free group එකට join වුණොත් මේ update ඔක්කොම වගේම ගන්න පුළුවන්. right gold market එක ගැන පොඩ්ඩක් දැන් අපි කතා කරමු. gold market එක අපි පොඩ්ඩක් බැලුවොත් මෙන්න මේ හැදෙන buying kingdoms දිහා පොඩ්ඩක් identify කරගන්න බලන්න. මොකක්ද වෙන්නේ? මෙන්න මේ buying kingdoms දැන් weak වෙවි තමයි එන්නේ. ඒ කියන්නේ market එක දැන් හොඳ discount level එකකට price වෙන ගම. අපි මේක fundamental පැත්ත පොඩ්ඩක් පැත්තකින් තියලා පොඩ්ඩක් price section පැත්තෙන් හිතමු. මෙන්න මේ kingdom එක ඇතුළත දැන් market එක මොකද වෙන්නේ? මේ හැදෙන buying kingdoms weak. ඉතින් මම expect කරන්නේ තවමත් මේක long term sell side මම ඉන්නේ gold එක. අනිවාර්යෙන්ම මෙන්න මේ 3800 කියන level වලටම drop වෙන්න ඕනේ. මේ inflation global inflation එකකින් පස්සේ සහ දැනට අපි US economy එක ගැන කතා කරොත් මේ ඇතිවලා තියෙන සත්‍යෙත් එක්ක මෙයාලගේ rate එහෙම නැත්නම් මෙයාලගේ inflation rate එක 2% දක්වා මෙයාලා continue කරන කතාන්දරෙත් එක්ක සහ 2027 වලට price වල තියෙන rate cuts එක්ක මම expect කරනවා නැවත මෙන්න මේ gold එක 3800 කියන level වලටම drop වෙයි කියලා. ඉතින් මෙන්න මේ drop එක මම swing trade එකක් විදිහට තාමත් focus කරනවා. නමුත් මට මෙතනදී entry එකක් ගන්න මම කලින් videos කිහිපයක මේ entry model එක මෙන්න මේ entry එක explain කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම 4 hour structure shift එකක් මෙන්න මේ daily kingdom එක ඇතුලේ යෝනේ. ඉතින් මෙන්න මේ 4 hour structure shift එක ඇතුලේදී මම නැවත discount level එකකදී මෙන්න මේ swing entry pip 6000ක හෝ pip 7000ක swing entry එකක් catch කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා මෙන්න මේ fundamental fact එකට දාලා. right gold එක මෙන්න මේ current situation එක ඇතුළත දැන් මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ හෝමුස් සමුද්‍ර සාන්ද්‍රය විවෘත කිරීමෙන් පස්සේ oil drop එකත් එක්ක මෙන්න මේ gold එක නැවත buy වුණා. ඉතින් මෙන්න මේ buy වෙච්ච gold එක මෙන්න මේ සඳුදා market open එකේදී බොහෝ දුරට gap එකකින් open වෙනවා. නැවත මේ gap එක recover කරලා මෙන්න මේ recover මෙන්න මේ ඇති වෙච්ච buy momentum එකම recover කරයි. ඉතින් gold forecast එක අපි ගත්තොත් අපිට trade එකට යනවා නම් මෙතනදී දැනට අපි ඉන්නේ මේ buying kingdoms ඇතුළේදී. නමුත් මට මෙතනදී trade එකක් නැහැ personally. අපි silver price section එක බැලුවත් silver price section එකත් ඒ විදිහම තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ kingdom එක ඇතුලේ මම expect කරනවා නැවත gap එකකින් market එක open වෙලා මෙන්න gap එක recover කරලා නැවත මෙන්න මේ momentum එකම recover වෙයි කියලා. ඒ වගේම තමයි 2 year bond yield මෙන්න මේ short term bond yield නැවත වෙලා තියෙන්නේ drop වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ drop එකට reason එකත් වෙච්චි global inflation fears පොඩ්ඩක් market එකකින් පහව ගියා. ඉතින් මේ පහව යාමත් එක්ක තමයි මෙන්න මේ drop එක market එකට price උනේ සහ oil drop එකත් එක්ක. ඉතින් නැවතත් මෙන්න මේ war එක උද්ගත වීමත් එක්ක මම expect කරනවා මෙන්න මේ කියන discount level වලටම market එක price වෙයි. bitcoin ගැන කතා කරොත් මම expect කරන්නේ personally bitcoin මෙන්න මේ view එක ඇතුළත 80000 කියන levels වලටම market එක reach වෙලා ඉන්පසුව නැවත 54000 කියන levels වලටම inflation forecast එක drop වෙයි. නමුත් අපි බලමු මේ discount එක කොයි තරම් දුරට buy වෙන්න පුළුවන්ද කියලා. ඉතින් traders මේක තමයි අපේ week market forecast එක. ඉතින් මෙන්න මේ Trump update එක මෙන්න මේ යුද්ධමය තත්ත්වයක් එක්ක ඇති වෙච්ච update එක market වලට මොකක්ද වෙන්න පුළුවන් සහ trade opportunities තිබොත් අනිවාර්යයෙන්ම අපේ premium group එකේ අපි post කරනවා මෙන්න මේ trade opportunities gold trades වලට දාලා. නමුත් මෙන්න මේ පහුගිය week කිහිපය ඇතුළත මම trades වලින් exit වෙලා හිටියා. සහ අපි trades කිහිපයකට ment වුණා. ඒ වගේම ඒ trades වලින් අපි exit වුණා levels වලදී risk එකක් නිසා. එහෙනම් traders මෙන්න මේ වගේ fundamentals update එක trade කරන්න. ඒ වගේම අපි personal trade ideas වල trade කරන්න සහ ඔයාලගේ personal trade edge එක build කරගන්න අපේ money hunt premium service එකත් එක්ක join වෙන්න පුළුවන්. එහෙනම් traders මුලින් free group එකට join වෙලා බලන්න. අපි මේ free update පොඩ්ඩක් read කරලා බලන්න සහ අපේ history check කරලා බලන්න. ඔයාලට කැමති නම් ඔයාලගේ trading edge එක build කරගන්න සහ මෙන්න මේ financial source එක වැඩ කරගන්න සහ ඔයාලගේ financial journey එක continue කරගන්න අපි money hunt premium group එකත් එක්ක join වෙන්න පුළුවන්. එහෙනම් traders cheers.